හයි නිමන් හව හැමෝටම ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරුපුර හිටපු චීනයට යන්න තිබ්බ ආසාව ඔන්න මගේ ඉෂ්ට වුණා. ඉතින් මේ ගමන මට හරිම වෙනස් විදියට තමයි දැනුනේ. චීනය කියලා කියන්නේ මම චීන භාෂාව ඉගෙන ගන්න පටන් ගත්ත දවසේ ඉඳලම යන්න ආසාවෙන්ම හිටපු රට. ඉතින් මම මේ වෙද්දි චීන භාෂා ගුරුවරියක්. මම මගේ දරුවන්ටත් චීනය ගැන ගොඩාක් දේවල් චීනයේ ලස්සන ගැන චීනයේ කල්චර් එක ගැන ගොඩාක් දේවල් කියලා දෙනවා. ඉතින් මම කැමති මම දැකපු හැම දෙයක්ම මගේ දරුවන්ට වගේම චීනය ගැන ආසාවෙන් ඉන්න හැමෝමත් එක්ක බෙදා ගන්න. මේ මගේ චීන සංචාරය. චයිනා ඊස්ටර්න් එයාර්ලයින් එකෙන් තමයි අපි කොළඹ ඉඳලා ෂැන්හයි වලට යන්න පිටත් වුණේ. මේ එයාර්ලයින් එකේ හිටපු සියලුම ගුවන් සේවක සේවිකාවන් චීන ජාතිකයන්. මේ තියෙන්නේ මම ඉස්සල්ලාම ෂැන්හයි දැක්ක විදිහ. ඉතින් ෂැන්හයි එයාපෝට් එක කියලා කියන්නේ හරිම විශාල එයාපෝට් එකක්. ආවේ උදේ 6:00ට විතර. ඉතින් ඒ ආව වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් වගේ තමයි තිබ්බේ. හරිම සීතලයි. ෂැන්හයි කියලා කියන්නේ චීනයේ විශාලතම හා දියුණුම නගර වලින් එකක්. චීනයේ ආර්ථිකය, වෙළඳ, මුදල්, ඒ වගේම නවීන තාක්ෂණික මධ්‍යස්ථානයක් විදිහටත් ෂැන්හයි හඳුන්වනවා. ඉතින් ඔන්න මගේ සංචාරයට ආව පළවෙනි දවසේම මම ගමන ආරම්භ කරා. මම මේ කියන හැමදේම ගැන ෆොටෝස් මට පිළිවෙලටම ගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ තරම් බලන්න දේවල් ගොඩයි. බලන තැන හරිම ලස්සනයි. ෂැන්හයි එයාපෝට් එක කොච්චර විශාල එයාපෝට් එකක් වුණත් හරිම ලස්සනට පිළිවෙලට හැමදේම සිද්ධ වුණා. ඉතින් අපිට වෙනම මෙට්‍රෝ එකක යන්න ඕනේ වුණා අපේ බෑග් ටික ගන්න. ඉතින් ෂැන්හයි එයාපෝට් එකට විතරක් වෙනම මෙට්‍රෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා හිතා ගන්න මේක කොච්චර විශාල එයාපෝට් එකක්ද කියලා. ෂැන්හයි එයාපෝට් එකේ ඉඳලා අපිට යන්න තිබ්බ හොටෙල් එකට පොඩි දුරක් යන්න තිබ්බා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ ඒ ගියපු ගමන් මගේ ගත්ත වීඩියෝස් කීපයක්. ෂැන්හයි කියලා කියන්නේ චීනයේ දෙවෙනි විශාලතම වගේම ගොඩක් කාර්යබහුල වෙලා තියෙන නගරයක්. ඒ වුණාට මේ නගරය ගත්තට පස්සේ මම කිසිම තැනක කිසිම අපිරිසුදු බවක් කිසිම ක්‍රමත් විදිහට නිර්මාණය කළ තියෙන බිල්ඩින්ස්වත් පාරවල්වත් ඒ කිසිම දෙයක් මම මේ යන ගමනේදී දැක්කේ නැහැ. ඒක හරිම වෙනස්. පාරවල් ගත්තට පස්සේ පාරවල් ට්‍රැෆික් එකක් නැති වෙන්න උඩින් පාරවල් සහ යටින් පාරවල් උමම් මාර්ග ඒවා හරිම පිළිවෙලට ක්‍රමානුකූලව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇපාර්ට්මන්ට්. ඉතින් මේ හැමදේම හරිම ලස්සනයි. මේ වෙලාවේ මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9-10 අතර යනවා. ඉතින් මේ තියෙන මගේ රූම් එක. ඉතින් ටික වෙලාවයි මම මෙහෙට ඇවිල්ලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද එළිය විස්තර. මගේ දරුවෝ ඉන්නවා චීනයේ දකින්න ආස කට්ටිය. ඉතින් මේ යාළුවට තමයි මම මේ හැමදේම පෙන්නන්නේ. මම හිතන්නේ මෙතන මේ ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක මෙහි පරණ මොකක් හරි මේ හොටෙල් එකේ පරණ බිල්ඩින් එක පෙන්වන ෆොටෝ එකක් වෙන්න ඇති. ඉතින් මේ තියෙන වොෂ්රූම් එක. ඉතින් යම් චුට්ටක් එළියට.
එළියට තාම ගියේ නෑ. එළියට ගිහින් විස්තර පෙන්නන්නම්. මේ වෙලාව ටිකක් සීතලයි. මිනිහාට නම් එච්චර ගැටලුවක් නැතුව ඇති. ඒ වුණාට අපි අද උදේ ආව හින්දා ටිකක් කොරොත්තු දෙනවා මදි. ඉතින් තවත් ගොඩාක් දේවල් ගැන මට විස්තර ගොඩාක් කියන්න තියෙනවා. ඊළඟ වීඩියෝ වලින් මම ඒ දේවල් ගැන කියලා දෙන්නම්.